සමහර മന്ത്രിවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහලා සල්ලි අරන් තියෙනවා. අනුර ජනාධිපතිතුමා ලංකාවේ පාලනය ගත්තට පස්සේ මේ රටේ කලින් හිටපු මැති ඇමතිවරු සෑහෙන්න බය වුණා. මොකද එවුන් කරපු හොර වැඩ මැරකම් හැමදේම අනුර ජනාධිපතිතුමා අතින් එලියට එන හින්දා. මොකද මෙච්චර කල් මිනිස්සුන්ට පෙන්නන් හිටපු බොරු මූණු දැන් ඇත්තටම එලි වෙලා තියෙන හින්දා. හරි. ඒ විදිහට ඇත්තටම දැන් එක එකා කරපු දේවල් කියපු දේවල් හැම දෙයක්ම ඔන්න එලි පිටම අපිටත් අහුවෙනවා දැනගන්න පුළුවන් වෙනවා. මෙච්චර කාලයක් මිනිස්සු රවටගෙන කරපු දේවල් යුද්ධ විකුණන් කාපුවා ජාති බේද ආගම් බේද අවුස්සල කරපු දේවල් මේ හැමදේම දැන් එකින් එක එලියට එනවා. ඉතින් ඔයත් එහෙම හරිද? ඔයා විතරක් නෙමෙයි අපි හැමෝම ඉතින් ඒ දේවල් වලට රැවටුණා. ඔයත් ඒවා ඉතින් ඉස්සර විශ්වාස කරපු කෙනෙක් නම් දැන් ඇත්ත තේරිච්ච කෙනෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඉන්නකෝ. හරිද? ඔන්න දැන් පාතාලය සෙට් එකක් අහුුණානේ මතකනේ. අහුුණාට පස්සේ මේ හිටපු සෙට් එක තවත් බය වෙලා ඉන්නේ මේ තමන් කරපු දේවල්. ඒ කියන්නේ මේ කුඩු ගෙන්නපුවා අයිස් ගෙන්නපුවා ඒ වගේ තව මද්‍රව්‍ය ජාති ගොඩක් ගෙන්නපුවා මැරකම් කරපුවා හැම දෙයක්ම මාට්ටු වෙයි කියලා අර ප්‍රබලයෝ සෙට් එකක් කියන කට්ටිය දැන් බය වෙලා ඉන්නේ තවත් තමන්ගේ නම කොයි වෙලාවෙ එයිද කියලා. ඉතින් තාම මේවා විමර්ශන මට්ටමේ තියෙන්නේ. හරිද? අනුර කුමාර ජනාධිපතිතුමා මේ වෙද්දී මැති ඇමතිවරු ගැන පුංචි කතාවක් කියලා තියෙනවා. හරිද? මම ඔයාලට මේ වීඩියෝ එක පෙන්නනවා මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඉතින් අනුර ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඇත්තටම හොඳයි. සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. මේ හොරුන්ට දඩුවම් දෙනවට ඔයාලත් කැමති නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මතකතු සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් අනුර ජනාධිපතිතුමා ඔන්න දැන් මැති ඇමතිවරු ගැන පුංචි හෙළිදරව්වක් කරලා තියෙනවා. මේ කවුද මේ රටට මත්ද්‍රව්‍ය ගෙනාවේ? මේ පාතාලය මෙහෙව්වේ? පාතාලයට කිරිපෙව්වේ කවුද? පාතාලය ගොඩ නැගුවේ කවුද? මේ හැමදේම කරේ කවුද කියලා පොඩි ඉඟියක් දීලා තියෙනවා. දැන් අපි බලමු ඒක මොකද්ද කියලා. ඉතින් ලොකු විස්තරයක් කියලා නෑ. මොකද තාමත් මේවා විමර්ශන මට්ටමේ තියෙන්නේ. හරිද? විමර්ශන මට්ටමේ තියෙන්නේ. මොකද මේවා එළියට ගියොත් මේවට සම්බන්ධ පුද්ගලයෝ මේ රටින් පැනලා යන්න ඉඩ තියෙනවා. සාක්ෂි වසන් කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තාමත් ලොකු විස්තරයක් එළියට දීලා නැහැ. පරීක්ෂණ මට්ටමේ යනවා. මොකද දැනටමත් මේවට සම්බන්ධ පුද්ගලයන් හොයාගෙන යනකොට ගම් රට දාලා ගිහිල්ලා. හරිද? ඉතින් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. සමහර රටින් පැනලා ගිහිලා තියෙනවා. සමහරු ගම් රටවල් දාලා ගිහිල්ලා. ඉතින් ඉදිරි විමර්ශන කටයුතු කරලා මේ හැම දෙයකටම සාර්ථකත්වයක් ලබනකම් ඉතින් තොරතුරු ලොකු දෙයක් එළියට දාලා නැහැ. ඉතින් ඔයාලට මේ දාලා තියෙන හැම තොරතුරක්ම මම ඔයාලට අරගෙන එනවා. ඒ හින්දා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකත් බලලා පුළුවන් තරම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. මම දැන් දාන්නම් ඔයාලට මොකක්ද මේ වීඩියෝ එක කියලා. අපේ සන්නද්ධ අපරාධ කල්ලීන් 75කට ආසන්න ප්‍රමාණයක් එක සබඳතාවෙන් තිබෙනවා. අපේ රට දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයේ මුදල් පොම්ප කරලා තිබෙනවා. සමහර മന്ത്രിවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහලා සල්ලි අරන් තියෙනවා. සමහර മന്ത്രിවරු. සමහර ඇමතිවරු මාස්පතා ගෙදරට ගෙන්නගෙන තියෙනවා. ඉල්දර වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තිබෙනවා. අපි ඒක මැඩ පවත්වනවා. මේ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන විශ්වාසයක් අභියෝගයක් අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අදාළ නිලධාරීන් බාරගෙන තිබෙනවා. මම උන්ට බෙහෙවින්ම මේ වෙලාව විශ්වාසවන්ත වෙනවා. ඔවුන් මේ කාර්යය කරනවා කියලා විශ්වාස කරනවා.